තමන්ට කැමැති භාවනාවක් වැඩිපුර පුරුදු කිරීම සුදුසුද? මොකද්ද කියන්නේ? මෙහෙමයි. භාවනා කරන්නේ කුසල් වඩන්න. uppannānaṁ කුසලානං බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා හෝති. උපන්නා වූ කුසල් වැඩි දියුණු කිරීමට මහත්ඵල කිරීම මහත් කර ගැනීමට ඒකට තමයි භාවනා පුරුදු කරන්නේ. එතකොට ඒ භාවනාව තමන් කැමති දේ කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඒකම කර කර ඉඳලා හරියන්නේ නැහැ. අනිත් භාවනා කරන්න හිත කැමති කරගන්න ඕනේ. ඒ හිත කැමති කරගන්නේ ඇයි? එක එක භාවනා වලින් සිද්ධ වෙන්නේ එක එක දේවල් සිද්ධ වෙන්නේ. දැන් මෛත්‍රී භාවනාව පුරුදු කරොත් ඒක සිත එකඟ වීමට, මෛත්‍රිය ඇතිවීමට, ද්වේෂය ප්‍රහාණය වීමට හේතු වෙනවා. අසුභ භාවනාව කරොත් ඒක රාගය ප්‍රහාණය වීමට හේතු වෙන එකක්. එතකොට අනිත්‍ය භාවනාව කරොත් මේ ලෝකයේ තෘෂ්ණාවාදී දේවල් දුරු වෙලා යන්න හේතු වෙනවා. එතකොට මේ හැම භාවනාවක්ම අපි පුරුදු කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ හැම භාවනාවටම අපේ හිතේ කැමැත්තක් නැති එක. එක්ක අපි එකකට කැමතියි. එතකොට අපි කරන්න ඕනේ ඒක බෙදාගෙන කරන්න ඕනේ. ඒකක් තමයි ඒ භාවනාවල වල ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ භාවනාවට කැමති වෙනවා. දැන් මෛත්‍රී භාවනාවට ගොඩාක් අය කැමති මොනවද? ඇයි ඒ කැමති? ඒකේ ආනිසංස තියෙනවනේ මොනවද තියෙන්නේ? දැන් මෙත්තානිසංස සූත්‍රයේ තියෙන මොනවද? මුඛවන්නෝ විප්පසීදති. මූණේ පැහැය ප්‍රසන්න භාවයට පත් වෙනවා. අන්න කියලා අපිට කැමැත්තක් ඇති වෙනවා ඒක නේද? ඇයි ඒ කැමති වෙන්නේ? එතකොට ඕම් දැන් නිවන් දැකිල්ල කෙසේ වෙතත් මේක හරි වෙනවන්නේ කියලා ඔන්න කැමති. දේවතා රක්කති. දෙවියෝ ආරක්ෂා කරනවා. දෙවියන්ගෙන් ආරක්ෂාවක් දා ගන්නත් පුළුවන්. හොඳ සිකියුරිටි සර්විස් එකක් කියලා ඔන්න ඒකටත් කැමතියි. ඒතර දැන් මොකේද අපි කැමතිලා තියෙන්නේ? භාවනාවට කැමතිලා තියෙන්නේ මොනවද? ආනිසංස දැකලා. ඒක වැඩිපුර කරනවා. ඒ වගේම හැම භාවනාවකම ආනිසංස තියෙනවා. ඒ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ අමනුස්සානම් පියෝති. අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඊට පස්සේ මාර්ගඵල අවබෝධයෙන් තොර වුණොත් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ඊට පස්සේ න පාපකාන සුපිනන්ද පාපී වූ සිහින දකින්නේ නැහැ. එතකොට සුවසේ නිින්ද යනවා. සුවසේ අවදි වෙනවා. ඊට පස්සේ මේ වගේ ආනිසංස තියෙනවා. ඒකා දස ආනිසංස. 10කුත් ආනිසංසයකුත් ඔක්කොම ආනිසංස 11ක් තියෙනවා. දැන් අනිත්‍ය භාවනාවේදී කියන මේක හරියට කුඹුරකට නගුලක් දැම්මා වගේ කියලා කියනවා. ඒ නගුල් තලයෙන් ඒ කුඹුරේ තියෙන මුල් කෑලි, වලගොඩැලි ඔක්කොම හැවිලා යනවා කියලා කියනවා. ඒවා කැඩිලා අර මහ පොළොවේ හැරිලා යනවා. ඒ වගේ තමයි කියන අනිත්‍ය භාවනාව කරනවා නම් සියලු අකුසල් කැඩිලා බිඳිලා දුරු වෙලා යනවා කියලා. ඔන්න ආනිසංස. එතකොට මේ ඊරිසියාව කුහකකම දැන් අපි කියන්නේ ඔය අකුසල් තියෙන ඊරිසියාව තියෙනවා. කුහකකම් තියෙනවා. අනුන්ගේ ಗುಣ මකන ගති ගුණ තියෙනවා. උඩඟුකම් තියෙනවා. අහංකාරකම් තියෙනවා. තරහ යන ගති තියෙනවා. නුරුස්නා ගති තියෙනවා. මේවා ඔක්කොම අර කුඹුරකට නගුලක් දැම්ම හාලා දැම්මා වගේ අර අනිත්‍ය භාවනාවේ මොකද වෙලා යන්නේ? ඔක්කොම ගලවගෙන ඉවර වෙලාම යනවා. ඔන්න ආනිසංස. බලන්න දැන් මේ ආනිසංස සිහි කරපුවාම ඒ භාවනාවට හිත මොකද වෙන්නේ? කැමති වෙනවා. ඒතකොට භාවනාවක් කරන්න කලින් භාවනාවේ ආනිසංස මෙනෙහි කරන්න ඕන. දැන් කියන බුද්ධානුස්සතිය කරනවා නම් උපක්ලේශ දුරු වෙනවා කියලා කියනවා. ප්‍රීතිය දිවා රාත්‍රිය දෙකේම ප්‍රීතියෙන් ඉන්න පුළුවන් බුද්ධානුස්සතිය වඩනකොට. අන්න එතකොට අපි ඒක සිහි කරනවා. එතකොට බුද්ධානුස්සතිය වඩන්න හිත මොකද වෙන්නේ? කැමති වෙනවා. එතකොට ඒවා ඔක්කොම භාවනාවල් තියෙන ඒවා පුළුවන් විදිහට පුරුදු කරන්න. එතකොට සිත හොඳින් මේ දැන් අපි ගොත් දැන් එක ගලක් තියලා මුට්ටියක් තිබ්බොත් මොකද වෙන්නේ? එක ගලක් උඩින් මුට්ටියක් තියෙනවා. තියන්න පුළුවන්ද? මොකද මොකක්ද ඕන? ගල් 3ක් තියලා බැලන්ස් කර ගන්න ඕනේ.
ආන් ඒ වගේ තමයි භාවනා කරද්දිත් මේක ඒ විදිහට සමපාත කරගන්න ඕනේ. ඒ හැම භාවනාවම පුරුදු කරන්න ඕනේ. ඒකේ පුදුමාකාර විදිහට ආනිසංස තියෙනවා. ඒක හාමුදුරු කෙනෙක් නිරේ ගිහිල්ලා. ඉතින් ඒ කියලා කියන්නේ මාන වෙලා තියෙන ජීවිතයේ තියෙන මේ මහාන වෙන්න කලින් ආත්මේ. නිරේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාව ආපහු හරවලා තියෙන්නේ මොකක් වින්දක් දන්නව? සුළු මොහොතක් අනිත්‍ය මෙනෙහි කරලා. ඔන්න. ඔබට තව ටිකක් මනුස්ස ලෝකෙ ඉන්න පුළුවන් කියලා ආපහු හරවලා එවනවා. එතකොට කරපු පිනක් දහමක් මොකොත් නැහැ. නිකන් ඉඳලා තියෙන්නේ. එතකොට ගිහින් නිරේ ගියාට පස්සේ ඔන්න අහනවා මොකද්ද? නුඹ පළවෙනි දේව දූතයා දැක්කද? නෑ කියලා කියනවා. ඇයි උඹ දැක්කේ නැද්ද කියලා අහනවා. මේ ළමයි උඩු බැල්ලෙන් වැටලා මල මුත්‍ර ගාගෙන ඉන්නකොට දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ අපිත් මෙහෙම නේද උපදින්නේ. මේ කාය දුස්චරිතය වචී දුස්චරිතය කරන්න හොඳ නෑ කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. නෑ කියලා. එහෙනම් මට කරන්න දෙයක් නෑ. මේක උඹේ අම්මා කරා නෙමේ තාත්තා කරා නෙමේ දෙමව්පියෝ කරා නෙමේ මේ පව්කම් උඹමයි කරගත්තේ කියලා කියනවා. කියලා නිරේට ඇතුල් කරනවා. ඉතින් අරයව ආපහු හරවලා එවුවා කියලා කියනවා. උඹ අනිත්‍ය මෙනෙහි කරලා තියෙනවා. ඒකේ විපාකයක් විදියට එයාට හිතුණා කියලා කියනවා. මම මේකෙන් තමයි ආපහු හරවලා එව්වේ කියලා. මනුස්ස ලෝකේ ඇවිල්ලා ගොඩාක් දුක් විඳලා තියෙනවා. නමුත් එයාව නිරේන් ආපහු හැරෙලා හේතුනේ මොකද්ද? අනිත්‍ය මෙනෙහි